ප්‍රධාන වශයෙන්ම දැන් මේ මුදල් ප්‍රතිපත්ති විවරණය සහ ගිය මාසයේ අතින් ජනවාරි අන්තිමට කරේ මාර්තු වල තිබිච්ච ප්‍රතිපත්ති පොලි විවරණය සහ මේක අතර වෙනසදී තමයි තීරණය ගන්න. එතකොට ගිය ප්‍රතිපත්ති පොලි මුදල් ප්‍රතිපත්ති විවරණය අවස්ථාවේ මේ අවස්ථාවේ බලනකොට ප්‍රධාන කරුණු දෙකක් වෙනස් වෙලා තියෙනවා. එකක් ගිය සැරේ අපි ඔතුමාට මතක ඇති අපි පෙන්වන කර ෆෑන් chart එකෙන් උද්දමනය මොන වගේ ආකාරයකට ඉදිරි මාස 18 20 තුල ගමන් කරන්න කියලා මොන ආකාරයකද අනිවාර්යයෙන් මේක ඩිෆ්ලේෂන් අවදමනයේ ඉඳලා ධන පැත්තට යනවා කියන එක තිබුණා. නමුත් යනකොට යන මාර්ගය සහ මේ පාත් එක ගිය පාරට වඩා අඩු උද්දමන මාර්ගයක තමයි අපි 105 දක්වා යන්නේ. ඒක තමයි පළවෙනි කාරණේ උද්දමන අපේක්ෂාව කියන එක ගිය පාරට වඩා අඩු වෙලා තියෙනවා. ඒ පාත් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. shiftලා තියෙනවා. දෙවෙනි එක විශේෂයෙන් අර මුදල් ප්‍රතිපත්තියේ අනිකුත් කාරණා තමයි බලන්නේ ඉදිරියේ තියෙන රටේ ඇග්‍රීගේට් ඩිමාන්ඩ් ඉල්ලුම සමස්ත ඉල්ලුම කියන එකේ කොටස් එකක් තියෙනවා දේශීය ඉල්ලුම සහ විදේශීය එන ඉල්ලුම. ඒතර විදේශීයෙන් පැත්තෙන් එන ඉල්ලුම අපි බැලුවාම පේනවා අර ආනයන බදු සහ ජියෝපොලිටිකල් ප්‍රශ්න නිසා ජාත්‍යන්තර මුල් අරමුදලෙත් අර ලෝක ආර්ථිකයේ වර්ධනය යම්කිසි අඩු කරලා තියෙන පුරවකතනය පල්ලෙහාට ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ ලෝක ආර්ථිකයේ වර්ධනය 0.5කින් පල්ලෙහාට ගෙනල්ලා තියෙනවා දැනටම. ඒකෙන් කියන්නේ අර රටේ මුළු ඉල්ලුමට විදේශයෙන් එන ඉල්ලුමේ යම්කිසි අඩුවීමක් තියෙනවා. ඒතකොට කරුණු දෙකක්. ඉල්ලුම පැත්තෙන් යම්කිසි කොටසක අඩුවීමක් තියෙනවා. උද්දමනය පැත්තෙන් අපි හිතුවට වඩා උද්දමනය ඊතරම් ඉක්මනට වැඩි වෙන්නේ නැහැ. ඒ කරුණු දෙක බලුවම අපට පේනවා ගිය ප්‍රතිපත්ති විවරණය සහ මේ ප්‍රතිපත්ති විවරණය අතර කාලය තුල වෙච්ච වෙනස අනුව මුදල් ප්‍රතිපත්තිය පොලි අනුපාතය යම්කිසි ආකාරයක අඩු කිරීමට අවකාශයක් ඇවිල්ලා තියෙනවා. යනවා තමයි මුදල් ප්‍රතිපත්තිය අඩු කිරීමට තීරණය කළා තියෙනවා. ඒකෙන් යම්කිසි ආකාරයක බලාපොරොත්තු වෙන්නේ අපි උද්දමනය අපි බලාපොරොත්තු වෙන ආකාරයටම ඉදිරියට යෑමට අවශ්‍ය කරන නියමිත පොලි අනුපාතය තමයි දැන් තව 0.5කින් අඩු කරලා තියෙන්නේ. ඒ අනුව බලාපොරොත්තු වෙන්නේ ස්ථායීතාවය කියන එක. මිල ස්ථායීතාවය, ආර්ථික ස්ථායීතාවය සහ විශේෂයෙන් අර විදේශ පැත්තෙන් එන විනිමය අනුපාතය සහ සංචිත ගොඩනැගීම තුළ පවතින ඒ මාර්ගයේ ආකාරයෙන්ම ගෙනියන්න පුළුවන් ඒ කියලා බලාපොරොත්තු වෙනවා පොලි අනුපාතය යම්කිසි ආකාරයක අඩු කිරීම. මේකෙන් අර දේශීය ආර්ථිකයට යම්කිසි ආර්ථික ක්‍රියාකාරීත්ව වලට පොඩි සහයෝගයක් ලැබෙනවා පොලි අනුපාතය ඒ ප්‍රමාණයෙන් අඩුවීම තුලින්. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ පොලි අනුපාතය අඩු කිරීම තුලින්. අදතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අදතිරණ බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.